ඒ වුණාට උන් කතා කරන්නේ ගිලම්පසට කසිප්පු අරන් එන්න පන්සලට. මං කියන දේවල් ඒ ඇත්තෝ තේරුම් අරගන්නේ ඒ අයගේ නැන පමණටනේ. අපි මොකටද ඒකට කලබල වෙන්නේ? ඒ වුණාට මන් නම් කැමති නෑ ඔබ වහන්සේ කසිප්පු කුබ්බෑන් වලට වැඩියට. උන් මදාවියෝ. මදාවියෝ කියලා මනුස්ස කොට්ටාස්සයක් නෑ ලේකන්තුමා. බුදුහාමුදුරුවෝ අංගුලිමාල දමනය කරන්න මහවනයට වැඩියේ නැද්ද? එතකොට සෝපාක හොයාගෙන අමුසෝහනට වැඩියේ නැද්ද? ආලවක දමනය කරන්න උගේ විමානයට වැඩියේ නැද්ද? ඉතින් මම කසිපු තිප්පොලකට වැඩියම මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ ආලවකය දමනය කළාට උන්වහන්සේ ආයේ වැඩියත් මන් නම් හිතන්නේ මුංග දමනය කරන්න පුළුවන් වෙයි කියලා. මුන් මා කාලකණි જાතියක් හාමුදුරුවනේ. මාස්ටර් මහත්තයා හාමුදුරනේ සුවපත් වේවා. කොහොමද ලේකම් මහත්තයා? මාස්ටර් මහත්තයා නාට්‍යයක් කරන්න එන කියලා අරචියක් තියෙනවා. එහෙමයි ලේකම් මහත්තයා. මොකද්ද කතාව? ඒ ගැන කතා කරගන්නත් එක තමයි මම මේ ආවේ. කතාවක් හොයාගත්තද මාස්ටර් මහත්තයෝ? කුණ්ඩල කීසී කතා වස්තුව හොඳද කියලා අහන්නත් එක්ක මම මේ ආවේ. මම මේක කලින් ලියාපු එකක්. වරදක් නෑ. ඔය කොයි ජාතක කතාවක් ලියලා තියෙන්නේ සමාජයට ආදර්ශයක් දෙන්නනේ. මාස්ටර් මහත්තයා ලුණු ඇඹුල් දාලා හොඳ විදියට කරලා ගන්නකෝ. දැන් ඉතින් කවුද ඔකට වියදම් කරන්නේ? ඒවා ඉතින් පස්සේ බලමු. දැන් මේ වැඩේ පටන් ගමු. මාස්ටර් මහත්තයා අපි කතා කරගත්ත විදියට වැඩේ කරගෙන යමු. හොඳම හාමුදුරනේ. මං හාමුදුරන්ට පිටපතක් ගෙනාවා. මට ඕනේ නෑ මාස්ටර් මහත්තයා. මොකද මං ඔක් කියවයි කියලා මට නාට්‍ය ගැන තේරෙන එකක් ඈ. අර සරාලාවද මාස්ටර් මහත්තයා හම්බෙන්න. තාම නෑ අපේ හාමුදුරනේ. අපි තව දවස් දෙක තුනක් බලමුකෝ. ආවේ නැත්තම් මං ඒ පැත්තේ ගිහිල්ලා බලන්නම්. ඔබ වහන්සේලා මොනවා කළත් ඔය සරා සම්බන්ධයෙන් බලන විදිහට නම් මම පොඩ්ඩක්වත් කැමති නෑ. දෙයක් දිහා හැමෝම බලන විදියට නොබලපු නිසා තමයි සිද්ධාර්ථ කුමාරයා බුදු වුණේ. බුද්ධ පුත්‍රයෝ හැටියට අපිටත් එකෙන් අංශු මාත්‍රයක්වත් කරන්න පුළුවන් නම් ඒකම ඇති මේ ලෝකේ වෙනස් කරන්න.